හායි යාළුවනේ. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ thumbnail එකේ තියනවා වගේ ලස්සන සිංහල වීඩියෝස් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා මුලින්ම ඔයාලා Chrome web browser එක open කරගන්න. ඊට පස්සේ ඔයාලා search කරන්න ChatGPT කියලා. ඊට පස්සේ ඔයාලා ඔහොමම new tab එකක් open කරගන්න. ඊට පස්සේ ඔයාලා Gemini Flow කියලා type කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතනින් එන පළවෙනි link එක. මේ link එක ඔයාලා click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් create with flow කියලා. ඒක මත එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන new project කියලා. මේක මත එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මම ඔයාලට මේක ගැන කියලා දෙන්නම්. මේක ගැන කියලා දෙන්න කලින් අපි ගිහිල්ලා බලමු ChatGPT එකට. ඔයාලා ChatGPT එක දැන් අපිට AI වීඩියෝ හදා ගන්න ඕන නම් ChatGPT අවශ්‍ය වෙනවා. ඒ දන්නා දැන් අපි හදා ගන්න වීඩියෝ එකට දැන් මේක prompt දෙන්න ඕන ඉංග්‍රීසියෙන්. prompt කියන්නේ මේ අපිට කියලා දැන් ඔයාලට ඕනේ දැන් මනුස්සේ කාර් එක යනවා හරි. දැන් උදාහරණයක් මම මේ ගන්න හරි. මනුස්සේ කාර් එක යනවා. ඊට පස්සේ ඔයාලා දැන් මෙහෙම ගහනවා. දැන් ඔයාලා ඕනේ දැන් මනුස්සේ කාර් එක යන වීඩියෝ. ඒ කියන්නේ ලංකාවේ හරි ශ්‍රී ලංකේ වීඩියෝ ගන්න හරි. ඒ කියන්නේ ලංකාවේ මනුස්සේ කාර් එක යන වීඩියෝ. එතකොට ඔයාලට ඒක මෙතනින් සිංහලෙන් දෙන්න බෑ. ඔයාලා මෙතන prompt දාන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් ඉතින් දාන්න පුළුවන්. ඒකින් තමයි අපි ChatGPT ගන්නේ. දැන් ඔයාලා ChatGPT අරගෙන මෙන්න මෙහෙම ටයිප් කරා. ඔයාලා බලලා ඉන්න මම ටයිප් කරන්නේ. මම දැන් මෙතන භාගය ගහලා තියෙනවා. මම මෙහෙම තමයි ගහලා. මම Vivo 3.1 වලින් වීඩියෝ එකක් හදනවා. ඒ වීඩියෝ එක මෙහෙම ශ්‍රී ලංකන් මෑන් කෙනෙක් ඉන්නවා. මේ මෑන්ගේ ලුක් එක මෙහෙමයි. බ්ලූ කලර් ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නවා. හරි ඉතින් ඇතුළේ ගන්න. එතකොට දැන් මෙයා මේ ශ්‍රී ලංකන් කෙනාගේ ලුක් එක දාන්න ඕනේ. හරි. හරි දැන් මම ඔයාලට කියලා දෙන්න. දැන් මම මෙතන ආන්නේ මේ කාර් එක දැන් මේ මෙතන දාලා තියෙන බ්ලූ කලර් ෂර්ට් එකක් අරගෙන ඉන්නවා. 26 age ඒ කියන්නේ වයස අවුරුදු 26යි. මෙයා කාර් එක පදිමින් ඉන්න ගමන් මෙහෙම කියනවා. දැන් ඔයාලට ඕනේ මෙහෙම. දැන් ඔයාලට මෙහෙම ඕනේ කියලා හිතන්නකෝ. දැන් ඔයාට ඕනේ මෙයා මොකක්ද දෙපසක් කියන මොකක් හරි දෙයක් කියනවා. එහෙම ඕන නම් මෙන්න මෙහෙම කියනවා කියලා මෙහෙම වරහණක් දාන්න ඕනේ. වරහණක් දාලා ඒ කියන දේ සිංහලෙන් දාන්න ඕනේ. ඔයාලා සිංහලෙන් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා අකුරු සිංහලෙන් ටයිප් කරගන්න අමාරු වෙන සයිට් එකක් තියෙනවා. ඔයාලා මෙතන මෙහෙම new tab එකක් open කරලා. open කරගෙන type in සිංහල කියලා ගහලා enter දෙන්න. ඊට පස්සේ වෙන සයිට් මෙන්න මේ වගේ සයිට් එකක්. හරි. නැත්නම් ඔයාලා මෙන්න බලන්න. දැන් ඔයාලා මෙහෙම ගහද්දී ඔයාලා මුලින්ම මෙහෙම තමයි එන්නේ. හරි. මෙන්න මේ අයන්න අයිකන් එකක් තියෙන මෙන්න මේක තමයි බලන්න. හරි. ඊට පස්සේ දැන් මේ මම තියෙන්නේ මේ කලින් ගහපේවා තියෙන්නේ. හරි. මෙතන ඔයාලා මෙන්න මේ පළවෙනි එක තියෙන අන්න එතනින්
දැන් type English here කියන දැන් ඔයාලට ඕනේ type කරන්න. දැන් මම type කරනවා. මම දැන් මේ වාහනේ නම් සුපිරි පුදුම වේගයෙන් යන්නේ. මෙන්න මේ. දැන් ඊට පස්සේ ඔයාලා මේක මෙහෙම කොපි කරගන්න මෙතනින් හරි. කොපි කරගෙන අතෙන් chat GPT එකට ගිහිල්ලා මෙතනින් paste කරගන්න. ඊට පස්සේ ඔයාලා වහන්න හරි. ඊට පස්සේ අපි ගහමු. ඊට පස්සේ මෙයා short video එකක් හදන්න හරි ඊට පස්සේ ඔයාලා මෙතනින් enter දෙන්න නැත්නම් මේ arrow key click කරන්න. එතකොට මේ prompt එක යනවා හරි නේ ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මේ ඉංග්‍රීසියෙන් යන prompt එක copy කරගන්න. මෙතන ඉඳන් copy කරගන්න. කොපි කරගෙන ගිහිල්ලා ඔයාලා මෙන්න මේකට ගිහිල්ලා මේ ටයිප් කරන්න දින තැන තියෙන මේ මෙතෙන්ද පේස්ට් කර. එතකොට මෙතනින් වැටෙනවා. හරි. දැන් මම මේ ඔයාලට කියලා දෙන්නම් මේකෙන් කොහොමද AI වීඩියෝ හදාගන්නේ. ඔයාලා දැන් මේක දුන්නාට පස්සේ ඔයාලා මෙතන තියෙන ප්ලස් මාක් එක නේ. මේ ක්ලික් කරාම අපිට මේ මෙහෙම තැනක් බලා ගන්න පුළුවන්. ඔයාලා මේක ඕන අයින් කරලා දාන්න පුළුවන්. දැන් මෙහෙම ඔයාලා ගතිය වැදලා එගොනොත් ඔයාලා මෙතන මේ ස්ක්‍රීන් එකේ වෙන පැත් ඕන පැත්තක කොහොම ක්ලික් කරලා ඔයාලට මේ මෙතන මේ මෙහෙමක් තියෙනවා මෙතන බටන් එකක් මෙන්න මේක ක්ලික් කරන් පොඩි සෙටින්ග් එකක් හදාගන්න තියෙනවා ඔයාලට ඕන මේ සයිස් එක මෙතනින් සයිස් එක දාන්න. ඒ කියන්නේ ෂෝට් වීඩියෝ සයිස් එකට ඕන නම් මේක ක්ලික් කරනවා. ඒ කියන්නේ YouTube සයිස් එකේ වීඩියෝ වලට ඕන නම් මේක ක්ලික් කරනවා. එතකොට මෙතනින් මේ 1 2 3 4 කියලා තියෙන ඔයාලට වීඩියෝ ගන්න. දැන් ඔයාලට මෙතනින් දෙක වීඩියෝක් හොඳ නැහැ කියලා හිතන. එතකොට දැන් ඔයාලා මෙතනින් දෙකක් දාන්න. එතකොට වීඩියෝ දෙකක් මේකින් එනවා ඔයාලට. හරි? එතකොට මෙතනින් පෙන්නන්නේ මම මෙතනින් පස්සේ හදලා පෙන්නන්නම් ඉමේජ් එක. හරි? දැන් මෙතන අපි වීඩියෝ දැන් ඔයාලා වීඩියෝ ගන්නවා. එතකොට මෙතනින් වීඩියෝ කියන එක හදාගන්න. දැන් ඉමේජ් එකේ තියෙනවා මෙතන වීඩියෝ කියන එක ගන්න. හරි? මේ ෆ්‍රේම්ස් කියලා තියෙන දෙකට ඒ කියන්නේ එතන වීඩියෝ තමයි හදන්නේ. ඒ කියන්නේ අපේ ඉමේජ් වලින් හදන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මූණ තියෙන ඒවා දාලා එහෙම හදන්න පුළුවන්. හරි? මෙතනින් VO3 නේ VO 3.1 fast කියලා දාගන්න. හරි. ඊට පස්සේ තව දෙයක් තියෙනවා. ඔයාලගේ මේ එතන account එකේ තියෙනනේ. account එක දැන් මෙහෙම click කරන්න එකපාරට. හරි. මේ මෙතන ගාමු. ඊට පස්සේ ඔයාලා මෙතන බලන්න 50 credits කියලා. හරි. එතන මේ 50ක් කියලා පෙන්නන්නේ මේ credit තියෙනවා. හරි. ඔයාලා මුලින්ම මේක පාවිච්චි කරා නම් ඔයාලට 150ක් තියෙනවා credit. හරි. ඒ කියන්නේ ඔයාලා වීඩියෝ එකක් හදද්දී මෙතනින් ක්‍රෙඩිට් අඩු වෙනවා ටික ටික. හරි. දැන් මම වීඩියෝ හදලා ඉන්නවා වගේ දෙයක් අඩු වෙලා තියෙනවා. හරි. මෙතන ඒ කියන්නේ එක වීඩියෝ එකට 20ක් කැපෙනවා. හරි. දැන් බලන්න. දැන් ඔයාලා මෙතන prompt එක දැම්මම ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ arrow key එකපාරක් ක්ලික් කරනවා. හරි. එතකොට මේ වීඩියෝ හැදෙනවා. හරි. ඒක හැදෙනකම් මම ඔයාලට කියලා දෙන්නම් ඉමේජ් එකක් හදාගන්න කොහොමද කියලා. ඒ කියන්නේ AI ලස්සන ඒ කියන්නේ ශ්‍රී ලංකන් ඒ කියන්නේ ඔයාලා ඕන විදිහකට ඕන ඉමේජ් එකක් හදාගන්න පුළුවන් සයිට් එකක් මම කියලා දෙන්නම්. ඔයාලා මෙතන new tab එක open කරගෙන type කරන්න Whisk AI කියලා. එතකොට මේ මෙහෙම එනවා Whisk Labs Google කියලා. මේ පළවෙනියට මේ link එක click කරන්න. එතකොට ඔයාලා මෙන්න මේ වගේ සයිට් එකකට login වෙනවා. හරි. ඔයාලා මෙහෙම ආව මෙතන browse gallery දෙන්න. ඊට පස්සේ මෙතන enter tool කියන ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ දැනගන්න එනවා. ඊට පස්සේ ඔයාලට එන්න ඕන ඉමේජ් එක මෙතන type කරගන්න. මේකට prompt එකක් ඕන ඉංග්‍රීසි වලින්. හරි. ඒ කියන්නේ සිංහලෙන් දාන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලා හොඳම ඒ කියන්නේ සුපිරිම ඉමේජ් එකක් හදාගන්න ඕන නම් ඉංග්‍රීසියෙන් දැම්මම ගොඩක් හොඳයි. දැන් එතකොට මේ තියෙන මෙතන මෙන්න මේ arrow එක ඒ කියන්නේ arrow එකක් තියෙනවා මේ ක්ලික් කරන්න.
එතකොට ඔයාලට මෙතනින් අපේ image දාලා ඒව edit කරගන්න පුළුවන්. හරි. දැන් මම කියලා දෙන්නේ කොහොමද වෙලින් image එක හදාගන්න කියලා. ඔයාලා ඉස්සෙල්ලාම ChatGPT එකට යන්න. දැන් මම මේකට දානවා මෙන්න මෙහෙම බලන්න. ශ්‍රී ලංකන් මෑන් කෙනෙක් ඉන්නවා. ශ්‍රී ලංකන් මෑන් කෙනෙක් ඉන්නවා කියලා දාලා එයාගේ ලුක් එක මෙහෙමයි කියලා දාන්න. එහෙම දාලා එයාගේ ලුක් එක දාන්න. දැන් මම දානවා ලුක් එක මනගේ ලුක් එක දාලා මම image එකක් හදාගන්න යන්නේ. ඒ image එක මෙහෙම. ශ්‍රී ලංකන් මෑන් කෙනෙක් ඉන්නවා. එයාගේ ලුක් එක මෙහෙම. blue color shirt එකක් අරගෙන ඉන්නවා. beach එකක් ළඟ හිටගෙන ඉන්නවා. ඔයාලට මෙයාගේ ඕන image එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ සාධ්‍යකට දාන්න. මේකට මොකද? මේ prompt එකක් දෙන්න. enter කරගන්න. ඊට පස්සේ මෙහෙම prompt එකක් ඔයාලට එනවා. ඊට පස්සේ ඔයාලා මේ prompt එක copy කරගන්න. මෙතන මේ prompt කියලා තියෙන නම මෙතන යට ඉඳන් මේක copy කරගන්න. copy කරගෙන අතෙන්ද ගිහිල්ලා paste කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ මෙතන තියෙනවා මෙතන size එක හදාගන්න පුළුවන් නේ. ඒ කියන්නේ කොටුවට වගේ වුණා මෙන්න මේක දාගන්නවා. YouTube size එකට වුණා මේක දාගන්නවා. YouTube එක කියන්නේ short TikTok size එකට වගේ වෙනවා මේක දාගන්නවා. දැන් මම හදන්නේ මේ ගන්න. 16:9 කියන size එක. ඊළඟට මෙතන මේ arrow click ඒ කියන්නේ arrow click කරා. එතකොට මේ වගේ images දෙකක් හැදෙනවා. හරි. අපි මේ image එක හැදෙනවා ගිහිල්ලා බලමු අනකර හැදලා තියෙන්නේ. මේ දැක්කම මේ වීඩියෝ එක හැදලා තියෙන්නේ. දැන් මේක වීඩියෝ එක මෙහෙම හැදුනට පස්සේ arrow mouse cursor එක ගන්න ගිහිල්ලා මෙතෙන් එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් මේ වාහනේ නම් සුපිරි පුදුම වේගෙන් යන්නේ. දැක්කම යාළුවනේ මේ කියන්නේ අපේ මේ වාහනේ නම් සුපිරි පුදුම වේගෙන් යන්නේ. ඒකෝ ඒ කියන්නේ මේ සුපිරි වීඩියෝ එකක් හැදෙනවා. හරි. ඊට පස්සේ මෙතන මේ බෑක් ගිහිල්ලා මම තව වීඩියෝ හදලා වෙන්නන්න. අර ෂෝට් වීඩියෝ එකක් මම හදලා දෙන්නම්. හරි. මේ දැක්කනේ මෙතනක් හොඳ image එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඔයාලට මෙතනින් මේ image එක download කරගන්න ඕන නම් මෙන්න මේ download icon එක මේ image එකට cursor කරන් ගියාම download icon එක නේද බලන්න. ඒක download වෙනවා. ඊට පස්සේ ඔයාලා image එක මේ තියෙන මේ show folder button එක click කරලා ඒක ඔයාලා කැමති folder එකකට දාගන්න. දැන් මම copy කරලා මගේ folder එකකට දානවා. හරි. ඊට පස්සේ මම කියලා දෙන්නම් image දාලා අරකින් මේ කොහොමද වීඩියෝස් හදාගන්නේ කියලා. ඔයාලා මුලින්ම මෙතන දාගන්න මේ මෙතන මේ ක්ලික් කරන්න එකපාරට. හරි. ඉස්සෙල්ලා මේක ක්ලික් කරලා ඔයාලට image එකක් හදාගන්න ඕන නම් image කියලා දාගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට මෙතනින් size එක දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට දැන් image එක මේ දැන් මම කලින් prompt එක මේකට දාලා පෙන්නන්න. මේකත් අපිට image හදාගන්න පුළුවන්. බලමු දැන් අපි මේ prompt එක දාන්න. මේ copy කරගෙන අතෙන් ඉඳලා paste කරන්න.
එතකොට මෙතනින් ඉමේජ් එක තමයි අපිට ජෙනරේට් වෙන්නේ. හරිද? ඔය බලන්න ඉමේජ් එක මෙතන ජෙනරේට් වෙනවා. එතකොට ඔයාලගේ මේ මෙතන තියෙනවානේ මේ මෙතන සයිස් එක දාගන්න පුළුවන්. මෙතනින් මේ ඒ කියන්නේ හදන්න ඉමේජ් ගන්න. ඔයාලා ඉමේජ් දෙකක් නම් මේ තුනක් ඕන නම් තුනක් දාලා මෙතනින් යවද්දි තුනක් යනවා මේකෙදි. මම දැන් එකක් හදාගන්න. එකක් හදාගත්තට පස්සේ මේ ඊළඟට මෙතන මේ arrow කී ක්ලික් කරලා ChatGPT එකට යන්න. ඊට පස්සේ අපි බලමු මම ඔයාලට හදලා වෙන්නම් තව වීඩියෝ එක ෂෝට් එක. හරි. ඔයාලා මෙතන ඉස්සෙල්ලා වීඩියෝ කියන එක දාගන්න. වීඩියෝ කියන දාගෙන මම කියලා දෙනම් ඉමේජස් දාලා කොහොමද හදන්නේ කියලා. ඔයාලා මෙතනින් මේ දැන් මෙහෙම දියනවා නම් මේ මෙතන ෆ්‍රේම්ස් කියලා තියෙන අන්න එක දාගන්න. එතකොට ඔයාලා මේ ස්ටාර්ට් එන්ඩ් කියලා බටන් එකක් එනවා. එතෙන් දාගන්න ඕන. ඒ කියන්නේ මුලින්ම වෙන සිද්ධියයි අවසාන වෙන්නේ මොකද්ද කියලා. දැන් අපි මෙහෙම ගමු. ඉස්සෙල්ලාම ගොවියෙක් යනවා කුඹුරට. හරි. ගොවියෙක් කුඹුරට ගිහිල්ලා එයා කුඹුරට කුඩුළු ගන්න. ඒකේ වීඩියෝ එක අපි හදමු. ඔයාලා ChatGPT ගිහලා දැන් මෙහෙම ගන්න. ඔයාලා ටයිප් කරගන්න. හරි. टाइप करना है इधर से यार लूप करा ඊට පස්සේ ඔයාලා මෙතනින් මෙහෙට දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලා මේ prompt එක කියලා. ඊට පස්සේ ඔයාලා copy කරගන්න. copy කරගෙන ගිහිල්ලා මේ scale එක ගිහිල්ලා මෙතෙන් paste කරන්න. ඊට පස්සේ පොතයි මේ දෙයක් කියවන්න. ඊට පස්සේ එතනින් තමයි ඒ දෙක මුල දාගන්න. මේ දෙක මේ දිනේ ඊට පස්සේ අපි දැන් දාගමු මේ ෆොටෝ දෙකක් වань ඊට පස්සේ මෙයා කුඹුර ඒ කියන්නේ කොටන එක උඩු ගන්න එක අපි ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන අපි සේව් කරගන්න ෆෝල්ඩර් එකට මේ කොපි කරලා ඔයාලා කියන ෆෝල්ඩර් එකට මේක සේව් කරගන්න
ඊට පස්සේ තව එකක් ඔයාලට දැන් මේ ෆොටෝ එක ලැබෙන හදා ගන්න ඕන තව එකක්. එතකොට ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා අප්ලෝඩ් ෆයිල්ස් ගිහිල්ලා ඔයාලගේ අර කලින් හදාගත්තු ඉමේජ් එක දාගන්න ඕනේ. හරිද? කලින් හදාගත්තු ඉමේජ් එක අර ඊට ගොවියගේ ඉමේජ් එක ඒක දාගන්න ඕනේ. දැන් මේකේ මේ ඉමේජ් එක සිලෙක්ට් කරලා ඕකන් ඊට පස්සේ ඕපන් දීලා එහෙම හදාන්න ඊට පස්සේ හොඳ ක්‍රෝම් එකක් දෙන්න ඊට පස්සේ එන්ටර් කරලා මේ තෝර ප්‍රොම්ප්ට් එකක් කියන්න හරි මේ ප්‍රොම්ප්ට් එක මෙහෙම කොපි කරගන්න හරි කොපි කරගෙන Control C දීලා මේකට දාගන්න. ඊට පස්සේ ඔයාලට තව දෙයක් ගන්න වෙනවා. මෙතන මේ ක්ලික් කරලා මේ එතනින් අප්ලෝඩ් කරන්න ඉමේජ් එක. හරි. මෙතන අර ඉමේජ් එක අප්ලෝඩ් කරනවා. ගොවියෙන්. ඒක තමයි ඒක සමානයි. ඊට පස්සේ මේක දාලා ඕපන්. ඒකවල මේක සේව් වෙනවා. ඊට පස්සේ මේක දැන් මෙන්න කැලගෙන මේ කැලගෙන ලාදිනා ඉන්න ඕනේ. කියලා නවතිනකම් මේ ගැන කියනවා. එතකොට මේක ලෝඩින් වුණාම ලොකුවට ස්ක්‍රීන් මේ කොටුවේ වැටෙනවා. ඔයාලට මේකෙන් එතකොට ඒ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මේ දෙක ඉමේජ් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙතන එයාලා ක්ලික් කරනවා. එතකොට ඉමේජ් එක හැදෙනවා. එතකම් අපි අර ඉමේජ් එක දැන් මෙතන ස්ටාර්ට් කියලා තියෙන්නේ ඒකට දාන්න ඕනේ අර ඉමේජ් එක කියන්නේ කලින් එක. එතනින් අප්ලෝඩ් දෙන්න. මේ අප්ලෝඩ් එකෙන් ක්ලික් කරලා අර ඉමේජ් එක දාන්න. එතකොට මේ ඉමේජ් එක ලෝඩින් වෙනවා. ඊට පස්සේ මෙතන මේ ස්කේල් එක දීලා බලන්න ලෝඩින් මේ දෙක. මේ ඉමේජ් එක ඊට අප්ලෝඩ් කරගන්න දෙන්නේ. අප්ලෝඩ් කරගෙන අර showing folder බටන් එක ක්ලික් කරලා මේ කොපි කරලා ඔයාලගේ මෙතන ඔයාලට කැමතිනම් තියාගන්න පුළුවන්. මම මේ හොයාගන්න ඉස්සෙල්ලා මම ෆයිල් එකට දාගන්න. ඔයාලා මේක ඊට සෙන්ඩ් කියන එකට ඒකද. එතකොට මෙතන මේ ක්ලික් කරලා ඊට පස්සේ අර ෆොටෝ එක දාන්න. උඩු ගවන්න. මේක දාන්න ඊට පස්සේ ChatGPT එකට ගිහිල්ලා දැන් මේක වෙන්න ඕනේ සර්ච් කරන්න. මම මේකට දෙවස් දාන්න යන්නේ නැහැ. ඔයාලට ඕන නම් මේක දෙවස් දාගන්න පුළුවන්. මේ ගොවියා මෙහෙම කියනවා කියලා ඔයාලා සිංහලෙන්ම දෙවස් දාන්න. පස්සේ යවා යවුවාම ඔරම එරන්
පස්සේ මේ කොපි කරගන්න කලින් විදිහටම නම ඊට පස්සේ කොපි කරන් ගිහිල්ලා අරකට පේස්ට් කරන්න මෙතෙන් පේස්ට් කරලා මේ එක ක්ලික් කරන්න. කොහොමද වීඩියෝ ජෙනරේට් වෙන්නේ? අපි දැන් මේක ජෙනරේට් කරනවා ඉන්නේ. ඔයාලට තවත් මේ ගොඩක් දිග වීඩියෝ මේ වගේ වීඩියෝ හදලා CapCut වලින් එකට කරලා මේ එඩිට් කරගන්න පුළුවන්. अपलोड टिकला जाना तो कौन बालों में तो साइड टेक पर लाएगा था जेमिनी वाला जेमिनी ए लेकिन तो इमेजेस साधारण वाला ने गूगल जेमिनी के लिए ना एक क्लिक करने के बाद तो वाला नहीं मेरा साइड टेक करेगा එතනමත් ඔයාලට ඉමේජ් එකක් හදාගන්න පුළුවන්. දැන් මම අර ෆොන්ට් එක කොපි කරලා මේකට දාලා පෙන්නන්න. ඉමේජ් ෆොන්ට් එක. දැන් මම මේක දාලා පෙන්නන්න. මේ ෆොන්ට් එක කොපි කරගෙන ජෙමිනි එකට දාන්න. මෙතන මේ ටූල්ස් කියලා තියෙන මෙන්න මෙතන මේ ක්ලික් කරලා ක්‍රියේට් ඉමේජ් දාන්න. හරි. ඊට පස්සේ ආයෙ ක්ලික් කරලා ඊට පස්සේ මෙතනින් හැදෙනවා. මේක හැදෙනවා අපි ගිහිල්ලා බලමු වීඩියෝ එක හැදුවා කියලා. හරි. දැන් මෙතන වීඩියෝ එක හැදිලා තියෙන්නේ. දැන් අපි බලමු වීඩියෝ මොන වගේද කියලා. දැක්කනේ අවුල් මේ වීඩියෝ හොඳටම යනවා. සුපිරියට වෙනවා. ඔයාලට කොට මේ වීඩියෝ දැන් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මෙතන මේ මෝ කියලා තියෙන්නේ බටන්ස් තුනක් නැත්නම් ඔයාලා මේ දැන් වීඩියෝ හදුනාට පස්සේ වීඩියෝ ක්ලික් කරලා මේ වීඩියෝ ක්ලික් කරලා මෙතන නවත්තලා මේ ඩවුන්ලෝඩ් කියන එක දීලා මෙතන මේ 720p කියලා තියෙන නම් මේ ක්ලික් කරන්න ඕන. නියම සයිස් එක එතකොට මෙතන ඩවුන්ලෝඩ් වෙනවා. හරි. අදට මගේ වීඩියෝ ඉවරයි. මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. අද flow creations video ගොඩක් වයිරල් නම් මේ වීඩියෝ කොහොමද හදන්නේ කියලා. අදට මගේ වීඩියෝ එක නම් අවසන්. ඔයාලා තාම මගේ YouTube channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න. එතකොට ඔයාලට තවත් මේ වගේ videos ගොඩක් බලන්න පුළුවන්.